සුබ දවසක් ඔයාට. ආලේ සමග ආලෙන් වෙලී ඉන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා අදත් YouTube channel එකට. 14 වෙනි එපිසෝඩ් එකේ නම් අපිට ඉස්සරහම බලා ගන්න හම්බ වෙන්නේ අම්මගේ කඳුළු වලින් තාත්තගේ දැඩි බව දිය කරලා අරින අපූර්ව. හැබැයි ඉතින් මේ ගත්ත තීරණේ නම් සහේලි ඔයා කීයටවත් නිවැරදි නම් නැහැ. ඒ වගේම තමයි බලන්න ඒකෙන් කී දෙනෙක් මොනතරම් දුකට ආවේගයට පත් වුණාද කියලා. ඒ වගේම තමයි මේක ඔස්සේ දෙමව්පියෝ ඒ වගේම බාප්පා ඒ වගේම බලන් ඉන්න අපි හැම දෙනාම මේ ප්‍රශ්නේ ගැන විවිධ දේවල් හිතන තැනට පත් වෙනවා මේ හම්බෙච්ච රියැක්ෂන් එක හින්දා. මේක සාමාන්‍ය ජීවිතේදී වුණත් එහෙමමයි. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා කට දීලා තියෙන කන්න විතරක් නෙමෙයි කියන එක. මේ වගේ දේවල් කතා කරන්නත් මෙතනදී නමිත් එක්ක ගනුදෙනු කරන විදියත් බොහෝ දෙනා ඉතින් වැරදි. මේ පිරිමි පාර්ශවය හරිම ආවේගශීලී කියන එක තමයි මේ පෙන්වන්නේ. හැබැයි නමිත්ට කතා කරන්න අවස්ථාවක් දෙන එක මීට වැඩිය හොඳයි කියන එක තමයි මගේ යෝජනාව. ඒ වගේම තමයි සහේලි තවමත් ප්‍රශ්නේ යට ගන්නවා. මේ ප්‍රශ්නේ යට ගැහිම නිසා සිදුවෙන අනිසි ප්‍රතිඵල කතාවේ ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරිම ලස්සනට මේ නාට්‍යයෙන් ඒක පෙන්눔 කරයි. මොකද ප්‍රශ්නයක් ඇති වෙච්චාම ප්‍රශ්නේ යට ගහන එක නෙවෙයි තියෙන විසඳුම. දැන් බලන්න මේ වීඩියෝ එක සහේලිට විතරක් දාලා නම් කමක් නැහැ. හැබැයි මේ කරපු දෙයින් වෙන්නේ මේ ගෙදර කිසිම කෙනෙක් දන්නේ නැතුව තව කට්ටියට දාලා නම් ওই වීඩියෝ එක හරිම උණුසුම්ම එහෙම ෂෙයා වෙන එක විතරයි. ඕක අවධානයෙන් ගිලිහෙනවනේ දැන් ගෙදර කට්ටියගේ. එතකොට ඕක බැරි වෙලා හරි මෙයා මේ වෙලාවෙදිවත් තාත්තට කිව්වනම් මේගොල්ලන්ට ඒ වෙන විනාශය නතර කරගන්න පුළුවන් වෙනවා කෙටි කාලයක් ඇතුළත. හැබැයි ඒක මෙයා කරන්නේ නැහැ. සමහර විට තාත්තගේ ආදරයට තියෙන බයට, ගෞරවයට, ඒ වගේ දේවල් ආපහු බැනුම් අහන්න වෙයි කියන බයට, ඒ වගේ දේවල් වලට වෙන්න ඇති. හැබැයි හිමීට අම්මට හරි කිව්වනම් මේකට මොකක්ම හරි පිළිතුරක් මේගොල්ලන්ට දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙච්චාම සහේලිගේ සහෝදරයා රියැක්ට් කරන විදිය මට නම් ඒක සාමාන්‍ය රියැක්ට් එකක් නෙවෙයි. මොකද සාමාන්‍යයෙන් අයියා කෙනෙක් වෙච්චාම සමාජයේ වෙන දේවල් හොඳටම දන්නවා. ඒ කියන්නේ එයා සෙල්ලක්කාර අයියා කෙනෙක්. එතකොට මේක මෙහෙම වුණා නම් සාමාන්‍ය තත්ත්ව විදියට දැන් අයියා දැනගන්න ඕනේ ඒක මේ රෙකෝඩ් වෙලා කොහේ හරි ෂෙයා වෙනවා ඇති. ඒ වගේ දෙයක්. එතකොට අයියා මේ කියන චරිතේ තමන්ගේ යාළුවානේ. එතකොට කතා කරලා ගිය තැන ටිකක් බලලා ඒ වගේ දෙයක් තිබුණා නම් මීට වැඩිය හොඳයි කියන එක තමයි මගේ මතය. ඒ වගේම තමයි මෙන්න මේ මිනිස්සයා හරිම අමුතු ගේම් එකක් ප්ලේ කරන විදිය අපිට අද කොටසෙන් ගොඩාක් දැනුණා. ඉතින් ඒ මිනිස්සයා මොකක්ම හරි ඇත්තටම යට ගියපු දෙයක් තමයි මේ එළියට අරගෙන අදින්නේ. ඒ මිනිස්සයාත් එක්ක ඉන්න ඒ ගෑනු ළමයා සමහරට මෙයාගේ දුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුවගේ දුවක් හෝ වෙන්න පුළුවන්. මට හිතෙන විදිහට මේ කතාව යන පැත්ත විදිහට සමහර විට ඒ ළමයාගේ අම්මා නැතුව ඇති. ඒ වගේ දෙයකට මෙයා මොකක් හරි මේ කරනවා වෙන්න ඕනේ. මොකද මේ කෙනත් මේ දේවල් මේ ප්‍රශ්න ඇති කරලා මට හිතෙනවා වෙලාවකට මේ පසුතැවීමකින් ඉන්නවා කියලා. ඒ වගේම තමයි මේ කෙනා මේ ප්‍රශ්න ඇති කරලා හරියට අර කටකොණින් hina වෙනවා වගේ එකක් මෙයාගේ චරිත පුරාම මට පේනවා. ඒ වගේම තමයි මෙයා කෙලින්ම මේ වොයිස් එක තියන්නේ කිසිම රෆ් ගතියකින් නොවුනට දීර්ඝ කාලීනව ඇති කරන තර්ජනාත්මක බලපෑමක් කියලා ඒක ඕනම අහගෙන ඉන්න කෙනෙකුට දැනෙනවා. මොකද හෙට දවසේ ඔෆිස් එනව නේද වගේ දේවල් සාමාන්‍යයෙන් මේ දීර්ඝ කාලීන ගනුදෙනුවක් තියෙන කෙනෙක් නිසා වෙන කෙනෙක් කතා බහ කරන දේවල් නෙවෙයි. එතකොට අපිට කෙලින්ම හිතන්න පුළුවන් මේක මොකක්ම හරි පළිගැනීමක අතුරු ඵලයක් තමා මේ සහේලි විඳින්නේ කියලා. ඉතින් ඒකේ යට ගිය කතාව අපිට ඉදිරියට එයි.
එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ වර්තමානය තව කෙනෙකුගේ අනාගතයක් වෙනවා. ඒ නිසා දැනට අපි අපේ තරුණ කාලේ, යෞවන කාලේ හරිම සීමිතව, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සංස්කෘතියට හානියක් වෙන්නේ නැතුව තමන්ගේ නිදහස විඳගත්තනම් හොඳයි කියන එක තමයි මේ කතාවේ මේ කොටසෙනුත් අපිට දැඩිව පෙන්නන්නේ. ඉතින් ඒක කෙනෙක්ගේ නිදහස සීමා කිරීමක් නෙවෙයි. මොකද කෙනෙක් නිදහස වැඩියෙන් විඳිනවා කියන්නේ තව කෙනෙකුගේ නිදහස සීමා කිරීමක් කියන එක නොවිය යුතුයි. ඉතින් අද කොටසින් කියවිච්ච පණිවිඩය ගැන ඔයා මාත් එක්ක කතා කරන්න. Tell me what you think.